ස්ථාට කුරුල්ලෝ කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ නිම්නාවියයි කෙවින්මයි නිම්නාවිගේ තාත්තට අහුවේද. ඇත්තටම කෙවින්මයි නිම්නාවිගේ තාත්තට අහුවෙන්නේ නැහැ. මොකද කෙවින් කොහොම හරි නිම්නාවිය ඔෆිස් එකට යනවා. ඉතින් කෙවින් බලන් ඉන්නවා නිම්නාවිය යනකම්. ඒ අතරතුර තමයි මේ ජයනාත් ඇවිල්ලා එකපාරටම කෙවින්ට කතා කරන්නේ. ඉතින් නිම්නාවිගේ කෙවින්ගේ පස්සෙන් මේ ජයනාත් එන්නේ. ඇත්තටම අහම්බෙන් තමයි කෙවින්ව දකින්නේ ජයනාත්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට ඉදිරියට බලාගන්න පුළුවන් මේ නිම්නාවිගේ තාත්තට දැන් ටිකෙන් ටික සැකේ හරියාගෙනයි එන්නේ. ඉතින් එයා සැක හිතන්නේ නිම්නාවි කෙවින් අතර අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධය නිම්නාවිගේ තාත්තට අහුනොත් නිම්නාවිට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? ඉතින් යාළුවනේ ඉදිරියට බලාගන්න පුළුවන් ඕගොල්ලන්ට නිම්නාවිගේ කෙවින්ගේ අතර කතාවට නිම්නාවිගේ තාත්තා මොන වගේ දෙයක් කරාවිද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ වලදී මතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.